හයි කොහොමද ඔයාලට අද වෙනස්ම විදිහේ vlog එකක්. හයි අද අපේ පවුලේ අවුරුදු උත්සවයේ අද ඔක්කොම ඉන්නවා. කඩියම තාම තරඟ වලට ලෑස්තිය. අපි මේ ගොඩක් තරඟ තියෙනවා. මේ ඉන්නේ ප්‍රධාන සංවිධායක. මොනවද අද තියෙන තරඟ කියලා අපිට තියෙනවා බනිස් කෑම තියෙනවා. හිල් බීම් බටෙන් බීම බොන්න තියෙනවා. ඊට පස්සේ බෝලින් ඉලක්කයට ගැසීම තියෙනවා. සැඟවුණු අමුත්ත තියෙනවා. අවුරුදු කුමාරයා තියෙනවා. ඒ කියපු තරඟ වලට අමතරව තව තරඟ ගොඩක් තියෙනවා. ඉතින් බලන්න යන්න ඉස්සරහට. දැන් මේ අපි ලෑස්ති වෙන්නේ බනිස් කෑමේ තරඟෙට. මේ පොඩි අරකෝ එන්න 15 දෙනෙක්ට පුළුවන්. චූටි කාලේ ගියාට පස්සේ බනිස් කෑමේ තරඟයකට මේ යනවාමයි. ඒ කියන අවුරුදු ගානකට පස්සේ තමයි මේ වගේ තරඟයකට යන්නේ. බලමු අපි ඉස්සරහට කවද මේකෙන් දිනන්නේ කියලා. ඒකෙන් පස්සේ අපි ලෑස්තුනේ බාධක දෙවීමේ තරගයට. ඒක නම් මාරු බලන් ඉන්න ඉස්සරහට. අපි දැන් මේ බාධක දෙවීමේ තරගයට තමයි මේ ලෑස්ති වෙන්නේ. 1 2 3 මේ හොඳටම පාම්පිටි නාලා ඉන්නේ. මේ පාම්පිටි එකේ තියෙන කාසිය තමයි අපි අරගෙන අතෙන්ට යන්න ඕනේ. වෙනම පුම්බන්න. හැබැයි අපි පාම්පිටි නාගත්ත විතරයි. පස්සේ ගියා 6 වෙනියට ගියා තාම කිසිම නෑ එකේ බැලුම් ගියා තාම කිසිම නෑ බැලුම් නෙමෙයි ලපු ගෙඩි ගෙනත් ඉන්නේ තාම බැලුම පුරන්න බැරි වුණා කාසිය ගත්තත් බැලුවා සැඟවුණු අමුත්තා තරගයක් ව්‍යවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 30ට අඩු කෙනෙක් හැබැයි එක්කෙනෙකුට එක්කෙනෙක් විතරයි එකපාර ගේන්න පුළුවන්. ආයෙත් chance එකක් නැහැ. බෝලෙන් ගන්න එක. ඊට අමතරව ඉලක්කයෙන් බෝලෙට ගැසීම. එක බෝලයක් නැහැ. එක්කෙනෙකුට පන්දු දෙකක් හම්බ වෙනවා. ඊළඟට මේ තියෙන්නේ හිල් බීම බටෙන් බීම බොන තරඟ. බනිස් කෑමේ තරගයේ ජයග්‍රාහකයා ලකිත ආරාධනා කරනවා තෑගි ලබා ගන්න උදෙසා. අපි ඒ වෙලෙම තෑගි දුන්න නැත්නම් පස්සට කරදරේ ඉන්නවා. මේ වෙලාවේ ඉලක්කයට බෝලින් ගහන තරඟෙත් පිටිපස්සෙන් වෙනවා. ඊට පස්සේ අපි දවල්ට කාලා එහෙම ආයි පටන් ගත්තේ සංගීත තොපි තරඟේ. මේකට නම් හැමෝම වගේ එකතු වුණා අපිත් එක්ක. Yang kau guna ayah
මේක පටන් ගත්ත ගමන් වගේ මාව ඉක්මනටම අවුට් වෙලා ගියා. කොහොමරි අන්තිම වෙද්දී අපේ අම්මයි අයියයි දෙන්නම තිතිරලා තව පොඩි දෙන්නෙකුත් ඉතිරි වුණා. අපි ආරාධනා කරන ව්‍යවස්ථාවේදී දැන් මොකද සූරන්න ඕන අපිට ගන්න. ඊට පස්සේ අපි සින්දු කියන්න පටන් ගත්තා. මේ නගි තමයි බෝලෙන් ඉලක්කයට ගහලා දිනුවේ. ඔන්න මේ දැන් අපි ලෑස්ති වෙන්නේ බැලුන් ඩාන්ස් එකට. අන්තිම තරඟ විදියට අපි තිබ්බේ මේ ටූත් පික් එකෙන් බැලුම පුපුරවන තරගයක්. මේක අපි හිතාගෙන හිටපු එකක් නෙමෙයි. ඉවර නිකන් හිතලා කරපු එකක්. මේක දෙන්නේ කවුද කියලා නම් මට හරියටම මතක නැහැ. කොහොම හරි මමයි අක්කයි නා ඉක්මනටම අවුට් වුණා. අපේ අද අවුරුදු vlog එක මෙතනින් ඉවර වෙනවා. අපි නොහිතපු විදිහට plan කරන්නේ නැතුව හදිසියේ කරපු අවුරුදු උත්සවය මේක. අද ඉතින් මොකද අද අවුරුදු උත්සවය ගැන කියන්න තියෙන්නේ? අතරම සතුටුයි ගොඩක් සතුටුයි. ඔයාලට මොකද අවුරුදු උත්සවය ගැන කියන්න තියෙන්නේ? හරිම සතුටුයි. ඒ කියන්නේ සංවිධානයකින් තොරවතම අපි මේකලේ හදිස්සියේ කරේ ගොඩක් සතුටුයි. මොකද අවුරුදු උත්සවය ගැන කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ හදිස්සියේ මේ අපි හදිසියෙන් ගත්තට මේක තමයි හොඳම අවුරුද්ද උත්සවය කියලා. බ්ලොග් එක මෙතනින් end වෙනවා. එහෙනම් thank you මෙච්චර වෙලා බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටියට. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. bye bye. වයසට කැමරනවා අපි චුට්ටා මේ කිරිකේ බං ඔය මට